අද මම හදන්න යන්නේ ඇඹරැල්ල මාළුවක්. ඉතින් මේක රහට වගේම පාටට ඇඹුලයි පැණි රහයි හරිම පදමට තියෙන්න හදාගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් බලමු. එහෙනම් අපි ඉක්මනින් මේක හදන්න යමු. අද මම මේකට ඇඹරැල්ල ගෙඩි 6ක් අරන් තියෙනවා. මුලින්ම මම දාගන්නවා ලුණු තේ හැඳි එකක්. බෙදපු 3-5 මේස හැඳි එකමාරක්. මිරිස් කුඩු මේස හැඳි එකක්. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්. මේ ටික හොඳට කලවම් කරගෙන මේක විනාඩි 10ක් විතර පැත්තකින් තියාගන්න ඕනේ. විනාඩි 10කට පස්සේ මේ වගේ ඇතිරියක් රත් වෙන්න තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් දාගන්නවා. තෙල් ටික රත් වෙද්දි මම අබ තේ හැඳි කාලක් දාගන්නවා. අබ ටික පිපුරුනාට පස්සේ මම දාගන්නවා කුරුඳු තලාගත එනසල් කරාඹුණටි 3 ගානේ. රම්පේ කරපිංචා අමු මිරිස් කරල් 3ක්. ඊට පස්සේ මම දාගන්නවා මේ වගේ පොඩියට කපාගත්ත රතු ලුණු ගෙඩි 6ක් විතර. ඉතින් ඔයාලට රතු ලුණු හොයාගන්න අමාරු නම් ලොකු ලුණු ගෙඩියක් වුණත් දාගන්න පුළුවන්. මේ ටික රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනේ. මේ ටික රන්වන් පාට වුණාට පස්සේ අපි සීසන් වෙන්න තියාගත්ත ඇඹරැල්ල ටික දාගන්නවා. මේ ටික හොඳට කලවම් කරලා විනාඩියක් 2ක් විතර තෙලේ තඹ ගන්න ඕනේ. ඊට පස්සේ මම ඇඹරැල්ල ටික සීසන් කරගත්ත භාජනයටම වතුර කප් එකක් දාලා ඒකත් කලවම් කරලා ඇතිලියට දාගන්නවා. ඉතින් වතුර ඇඹරැල්ල වැහෙන්නම දාගන්න එපා. 4න් 3ක් වගේ වැහෙන්න දාගත්තම ඇති. මේක හොඳට කලවම් කරලා ඇඹරැල්ල ටික මෘදු වෙනකන් පියනකින් වහලා මීඩියම් හීට් එකේ මේක උයා ගන්න ඕනේ. ඒ අතරතුර මේක සැරෙන් සැරයට ටිකක් කලවම් කරගන්න. ඉතින් ඔයාලා ඇඹරැල්ල තැඹිලාද කියලා මේ වගේ ගෑරපුවකින් ඇනලා චෙක් කරගන්න පුළුවන්. ඉතින් තැඹිලා මදි වගේ නම් වතුර ගතියත් හිඳිලා නම් තව වතුර ස්වල්පයක් එකතු කරලා තව ටික වෙලාවක් ලිපේ තියාගන්න පුළුවන්. ඉතින් ඇඹරැල්ල ටිකත් ගානට මෘදු වෙලා හොද්දත් මේ ගානට හිඳිලා ඔකු උනාට පස්සේ මම මේකට සීනි මේස හැඳි 7ක් දාගන්නවා. ඉතින් මේ සීනි ටික කැරමල් වෙලා ඇඹරැල්ල වලටත් උරා ගන්න විනාඩි 2-3ක් මේක උයා ගත්තට පස්සේ ලිප ඕෆ් කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම මේ රසම රස ඇඹරැල්ල මාළුව හදලා ඉවරයි. ඉතින් දැක්කනේ මේක හදාගන්න එක මාරම ලේසි. ඉතින් මේ දවස්වල ඇඹරැල්ල ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නිසා ඔයා මේක අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් මේකේ පෙනුම වගේම තමයි මාරම රහයි. ඉතින් ඔයා අපිව තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe button එක click කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.